සුබ උදෑසනක් වේවා හැමෝටම. ඉතින් අද මම මගේ 25 වෙනි ප්ලාන්ට් සේල් එක අරගෙන ආවා. ඉතින් අපි බලමු මොනවාද තියෙන වර්ග කියලා. ඉතින් මුලින්ම තියෙන්නේ මෙන්න මේ ලස්සනම ලස්සන ඇග්‍රොනිමා එක. ඉතින් මේක මේ විදියට කහ පාටට හුරු පත්‍රයක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අඩි 2ක් විතර උස ගොඩාක් මේ විශාල ගහක්. ඉතින් මේක මේ විදියට කට් කරගන්න උනත් පුළුවන්. ඉතින් මේ ප්ලාන්ට් එක අංක 1ට දෙනවා රුපියල් 600කට. ඊළඟට තියෙනවා ඒකම මේ කොළ පාට වර්ගය. ඉතින් ඒකත් ගොඩාක් ලොකු ගහක්. ඉතින් ඒක අංක 2 ඒක දෙනවා රුපියල් 500කට. ඒකත් ඉතින් අඩි 2ක් විතර උස පළවෙනි ප්ලාන්ට් එකේ සයිස් එකටම උස ප්ලාන්ට් එකක්. ඊළඟට තියෙනවා මෙන්න මේ ලස්සන පත්‍ර තියෙන මේ ප්ලාන්ට් එක. ඉතින් මේ විදිහට තමයි ඒකේ පත්‍ර තියෙන්නේ. ගොඩාක් ලොකු වෙනවා මේ පත්‍ර. ඉතින් ඒක අංක 3 ඒක දෙනවා රුපියල් 600කට. ඉතින් ඒකත් ලොකු ගහක්. ඊළඟට තියෙන්නේ අංක 4ට මේ වර්ගය. ඉතින් ඒකත් හරිම ලස්සනයි මේ විදිහට පත්‍ර තියෙන්නේ. ඉතින් ඒක අංක 4 ඒකත් දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා අංක 5ට මෙන්න මේ වර්ගය. ඉතින් ඒක අංක 5 ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ අංක 6ට මෙන්න මේ ඇග්‍රොනිමා එක. ඒකත් හරිම ලස්සන පත්‍රයක් තමයි ඒකෙත් තියෙන්නේ. ඉතින් ඒවත් මේ පොඩි පැල නෙමෙයි ඇත්තටම ගොඩාක් හොඳට නිරෝගීව හැදුණු පැල තමයි තියෙන්නේ. ඉතින් ඒක අංක 6 ඒකත් දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙනවා මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක අර රෝස පාට දාරයක් යන කඳත් රෝස පාට වෙන මේ ප්ලාන්ට් එක. ඒක අංක 7 ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා අංක 8ට මෙන්න මේ වර්ගය. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙනවා අංක 9ට මේ ප්ලාන්ට් එක. ඉතින් ඒක අංක 9 ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මෙන්න මේ ලස්සන ප්ලාන්ට් එක. ඉතින් ඒක අංක 10 ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ඇග්‍රොනිමා එක. ඒකත් ගොඩක් උසට හැදුණු ප්ලාන්ට් එකක්. ඉතින් ඒක අංක 11 ඒක දෙනවා රුපියල් 300කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ පත්‍ර තියෙන මේ ප්ලාන්ට් එක. ඒක පැල දෙකක් තියෙනවා. ඉතින් ඒක අංක 12 ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මේ ඇග්‍රොනිමා එක. ඒකත් හොඳට කොළ ගොඩක් තියෙන ලස්සන ප්ලාන්ට් එකක්. ඒක අංක 13 ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මෙන්න මේ ලා කොළ පාටකට හුරු පත්‍ර තියෙන මේ ප්ලාන්ට් එක. ඒක අංක 14 ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙනවා අංක 15ට මෙන්න මේ පත්‍ර තියෙන මේ ප්ලාන්ට් එක. ඒකත් ගොඩක් උසට හැදිලා තියෙනවා. කට් කරගන්න උනත් පුළුවන්. ඉතින් ඒක අංක 15 ඒක දෙනවා රුපියල් 150කට. ඊළඟට තියෙනවා මෙන්න මේ වර්ගය. මේකත් මෙතනත් පැල 3ක් විතර වටේට තියෙන හොඳට හැදුණු බුෂ් එකක්. ඉතින් ඒක අංක 16 ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙනවා අංක 17ට මේ ප්ලාන්ට් එක. ඒක අංක 17 ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මේ ප්ලාන්ට් එක. ඉතින් ඒකත් ගොඩක් උසට හැදුණු මේ වගේ ලස්සනටම පත්‍ර හැදිලා තියෙන ප්ලාන්ට් එකක්. ඒක අංක 18 ඒක දෙනවා රුපියල් 100කට. ඊළඟට තියෙනවා මෙන්න මේ ලොකු පත්‍ර හැදුණු මේ කොමලමිනා වර්ගය. ඉතින් හරිම ලස්සනයි මේ ප්ලාන්ට් එකක්. ඉතින් ඒක අංක 19 ඒක දෙනවා රුපියල් 450කට. ඊළඟට තියෙනවා මෙන්න මේ කිලෝ එක. ඉතින් ඒක ගොඩාක් මේ විදියට වැලක් වගේ දිගට හැදුණු ප්ලාන්ට් එකක්. ඉතින් ඔයාලට කට් කරලා පැල බෝ කරගන්න
ගොඩක් හොඳයි මේ ප්ලාන්ට් එක. ඉතින් ඒක අංක 20. ඒක දෙනවා රුපියල් 650කට. ඊළඟට අංක 21ට තියෙනවා මෙන්න මේ චීස් ප්ලාන්ට් එක. ඉතින් කොළ ගොඩක් ලොකුවට හැදුණු මේ විදිහට උසට හැදුණු ප්ලාන්ට් එකක්. ඒක අංක 21. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙනවා මෙන්න මේ පිලෝ එක. මේකේ මේ විදිහට පත්‍රයක් තමයි තියෙන්නේ. මේ වගේ ටිකක් දිගට පත්‍රයක් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් ඒකත් මේ විදිහට ලොකු ප්ලාන්ට් එකක්. ඒක අංක 22. ඒක දෙනවා රුපියල් 500කට. ඊළඟට තියෙනවා මේ සිංගෝනියම් එක. ඒකෙත් මේ වගේ මේ ගස් දෙකක පඳුරක් තමයි තියෙන්නේ. මේ විදිහට ලස්සනටම හැදුණු. ඉතින් ඒක 23. එකක් දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මේ සිල්ල පිලෝ එක. මේ වගේ ලස්සනට පත්‍ර හැදුණු ලොකු ප්ලාන්ට් එකක්. ඒක අංක 24. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මෙන්න මේ white princess වර්ගයේ මේ බුෂ් එක. ඉතින් ඔයාලට පැල දෙකක් තියෙනවා. කට් කරගන්නත් පුළුවන් දෙකම. ඉතින් ඒක අංක 25. ඒ බුෂ් එක දෙනවා රුපියල් 500කට. ඊළඟට තියෙනවා මේ ලකි ප්ලාන්ට් එක. මේක කළු පාට වර්ගය. මේක අලුත් දැල්ල. ඒක මේ පාටට තමයි තියෙන්නේ. පරණ වෙනකොට තමයි කළු පාට වෙන්නේ. ඉතින් ප්ලාන්ට් දෙකක් තියෙනවා එතන. ඒක අංක 26. ඒක දෙනවා රුපියල් 400කට. ඊළඟට තියෙනවා මේ මූන්ලයිට් එක. මේක අංක 27. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මෙන්න මේ වර්ගය. ඒක අංක 28. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙනවා මෙන්න මේ පිනාටම් ප්ලාන්ට් එක. ඉතින් මේ විදිහට කොළ බෙදුණු මේ ප්ලාන්ට් එක තමයි තියෙන්නේ. ඉතින් ඒකේ ඒ ප්ලාන්ට් එක දෙනවා අංක 29ට රුපියල් 500කට. ඒකේ පොඩි පැල තියෙනවා. මේ වගේ පැලයක් දෙනවා රුපියල් 200කට. ඒක අංක 29. ඊළඟට 30ට තියෙනවා මේ සෙන්සවේරියා එක. මේ කුරු සෙන්සවේරියා එක. මේකේ මේ පැලයකුත් දෙනවා. ඉතින් මේක අංක 30. ඒක දෙනවා රුපියල් 200කට. ඊට පස්සේ තියෙන්නේ මේ ඩොට් සොපින වර්ගයේ මේ ප්ලාන්ට් එක. ඉතින් බුෂ් එක වගේ ලස්සනටම හැදුණු ප්ලාන්ට් එකක්. ඉතින් අංක 31. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙනවා මෙතන සිංගෝනියම් පැකේජ් එක. මෙතන වර්ග 6ක් තියෙනවා. මේක පළවෙනි වර්ගය. ඊළඟට තියෙනවා මේ වර්ගය. ඊළඟට තියෙනවා මේක මේ සුදු පාට වර්ගයේ තියෙනවා. ඊළඟට මේ ෆ්ලෑෂ් එක තියෙනවා. ඊළඟට මේ රෝස පාට වර්ගයේ තියෙනවා. ඉතින් එතන ඒ ගස් 6ම පොට් 6ම දෙනවා රුපියල් 800කට. ඒක අංක 32. ඊළඟට තියෙනවා මේ පෝතෝස් වර්ග වලින් පොඩි පැකේජ් එකක්. මුලින්ම මේ වර්ගයේ තියෙනවා. ඊට පස්සේ එන්ජොයි එක තියෙනවා. ඉතින් ඒවා බුෂ් විදිහට හැදුනේ ඒවා. මේ නියෝන් එක තියෙනවා. ඊළඟට මේ බ්‍රැසිල් එක තියෙනවා. ඊළඟට මෙතන මංජුලා එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ගෝල්ඩන් එකයි මාබල් ක්වීන් එකයි එකට හදපු පොට් එකක් තියෙනවා. ඉතින් මෙතන මේ පොට් 6ක් තියෙනවා එතන. ඒක දෙනවා රුපියල් 900කට. ඊළඟට තියෙනවා මේ ග්‍රාස් වර්ග ටික. ඒකත් පැකේජ් එකක් විදිහට තමයි මම දැම්මේ. මේක පළවෙනි එක. ඊළඟට මේක දෙවෙනි වර්ගය. මේක තුන්වෙනි වර්ගය. මේක හතරවෙනි වර්ගය. මේක පස්වෙනි එක. මේක හයවෙනි එක. ඉතින් මේවත් ගොඩක් බුෂ් විදිහට හැදුණු ඒවා තමයි තියෙන්නේ. ඉතින් ඒක අංක 34. ඒ 6ම දෙනවා රුපියල් 600කට. ඊළඟට 35ට තියෙනවා මෙන්න මේ ලස්සන ප්ලාන්ට් එක. මේක කහ පාට පත්‍රයක් තමයි තියෙන්නේ. ඉතින් මේක බුෂ් එකක් විදියට හැදුණු ලොකු ප්ලාන්ට් එකක්.
ඒක අංක 35. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙනවා මෙන්න මේ පිලෝ එක. ඉතින් ඒකත් මේ විදියට ලොකුවටම හැදුණු ප්ලාන්ට් එකක්. ඒක අංක 36. ඒක දෙනවා රුපියල් 750කට. ඉතින් අද මගේ ප්ලාන්ට් සේල් එකේ තියෙන්නේ මේ ටික තමයි. ඉතින් ඔයාලා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් 075යි 590යි 7019 කියන මගේ WhatsApp අංකයට මැසේජ් එකක් දෙන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.